අයිබෝවන් නිහාව් හෙලෝ අද අපි ඉගෙන ගන්න හදන්නේ චීන භාෂාව මුලින්ම ඉගෙන ගන්න කෙනෙකුට මුලින්ම අවශ්‍ය වෙන සරමාන හා ආචාර විධි ගැන. ඉතින්ලම අපි ආචාර විධි ගැන ඉගෙන ගමු. අපි මුලින්ම අයිබෝවන් කියන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. අයිබෝවන් කියන්නේ නිහාව්. නිහාව් කියන්නේ සාමාන්‍යයෙන් යාළුවෙකුට එහෙමනම් නිහාව් කිව්වට කමක් නැහැ. ඒ ගුරුවරයෙකුට කියනකොට අපිට මේ මචං කියලා එහෙම කියන්න බෑනේ. සාමාන්‍යයෙන් ඒකට අපි නිහාව් නැත්නම් ආචාර කරද්දී ගෞරව කරලා කතා කරන්න පුළුවන් ඒ විදිහට. දැන් අපිට මේක ඉගෙන ගද්දී භාෂාව සාමාන්‍යයෙන් මේකට හෝඩියක් කියලා ගන්නවා. අපි හෝඩිය මේ ඒ චීනෙන් මේ හදලා තියෙන විදිහට ඒකමයි ලියන්න ඕනේ. අපිට ඕන විදිහට ලියන්න බෑ ඒක. අපි ඒක ලියන්න පුරුදු වෙමු. අපි ඉතින් බලමු මේ හව් කියලා ලියන්නේ කොහොමද කියලා. ඉතින් මෙහෙම මෙහෙමයි නිහාව් කියලා ලියන්නේ. අපිට සරල ඉගෙන ගද්දී මේක ඉගෙන ගන්න පුළුවන් මේක මේ ඉංග්‍රීසියෙන් ලියන විදිහ. ඉංග්‍රීසියෙන් ලියද්දී මෙන්න මේ වගේ සිම්බල් දාන්න වෙනවා. ඒකෙන් මේ කියන එකේ තේරුම මේකෙන් වෙනස් වෙන්න පුළුවන්. අපි ඒක ඊගා පාඩමේදී ඉගෙන ගමු. ඊගාට බලමු නිහාව් කියලා ලියන්නේ කොහොමද කියලා. නිහාව් කියලා ලියන්නේ ඉතින්ලම නිහාව් කියන්නේ සාමාන්‍ය අපිට ගුරුවරයෙකුට එහෙම ආචාර කරලා කතා කරන්න එහෙම අපි මේක භාවිත කරනවා. අපි ඊගාට ඉගෙන ගන්න තියෙන්නේ උදෑසනදී ආචාර කරන විදිහ හා සුබ උදෑසනක්, සුබ සන්ධ්‍යාවක්, සුබ රාත්‍රියක් ආදී දේවල් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින්ලම අපි සුබ උදෑසනක් කියන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. සෝෂංහව් කියන්නේ සුබ උදෑසනක්. සුබ සන්ධ්‍යාවක් කියලා කියන්නේ අපි ඊට සුබ සන්ධ්‍යාවක් කියලා ලියන විදිහ අපි ඉගෙන ගමු. සුබ සන්ධ්‍යාවක් කියන්නේ සංවෝහාව. සංවෝහාව කියන්නේ සුබ සන්ධ්‍යාවක්. සාමාන්‍යයෙන් අපි හවසේදී එහෙම හම්බුනාට පස්සේ සුබ සන්ධ්‍යාවක් good evening කියලා කියනවා. ඊට අපිට තියෙන්නේ සුබ රාත්‍රියක් කියන විදිහ. සුබ රාත්‍රියක් කියලා කියන්නේ Juni 1 1
Juni wa N. අපිට Juni wa N කියලා මෙහෙම ලියන්න පුළුවන්. මේක තමයි Juni කියන්නේ. මේක තමයි wa N කියනවා. N කියන්නේ රාත්‍රියක්. අපේ පාඩම අදින් ඉවරයි. හෙට තියෙන්නේ භාෂා මානය කියන්නේ මේක උච්චාරණය කරන්න එක එක ක්‍රම තියෙනවා. ඒක අපිට කියන්න පුළුවන් එක එක විදිහට තියෙනවා. ඒක අපි ඊගා දවසේ ඉගෙන ගමු. මේ වගේ වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න පුළුවන්.